Hello everyone, welcome back to my YouTube channel. ඔයා අද නම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්නේ. මගේ නම තනයිනි. ඉතින් confidence level එක වැඩි කරගෙන යන්නේ කොහොමද කියලා අපි කතා කරන් යන මේ podcast series එකේ පළවෙනි වීඩියෝ එකට මම හිතුවේවත් නැති විදිහේ හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණ හින්දා මම තීරණය කළා මගේ දෙවෙනි වීඩියෝ එක සතියකටත් කලින් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. ඉතින් අද අපි මේ දෙවෙනි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කරන්නම හොඳ නැති දෙයක් ගැන. කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න යන මේ ගමනේදී අපි කරන්නම හොඳ නැති දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒක තමයි කම්පැරිසන්. ඉතින් අපි කතා කරමු. ඇත්තටම මේ කම්පැරිසන් කියන්නේ මොකක්ද? කම්පැරිසන් කියන එකේදී සරල විදිහටම කිව්වොත් ඔයා ගාව දෙයක් තියෙන දෙයක් හරි නැති දෙයක් හරි ගැන අනිත් සමාජයේ ඉන්න අනිත් අයත් එක්ක සංසන්දනය කිරීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම තමන් ගාව තියෙන දෙයක් ගැන හිතලා තමන් පිළිබඳව අදි탁සේරුවක් අදිමානයක් ඇති කරගන්න එක වගේම තමන්ට දෙයක් නැහැ කියලා හිතලා තමන් පිළිබඳ අව탁සේරුවක් හීනමානයක් ඇති කරගන්න එක මේකෙදි සිද්ධ වෙනවා. ඇත්තටම මේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරන් යන ගමනේදී අපිට මේක මාරම විදිහට බලපානවා. මොකද මුලින්ම අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ මම වගේ ඔයා වගේ ඉන්නේ ඔයා විතරමයි. ඉතින් තව එක්කෙනෙක් එක්කන් ඔයාව සංසන්දනය කරන්න යනකොට සිද්ධ වෙන්නේ තමන් විසින්ම තමන් පිළිබඳව අව탁සේරුවක් හෝ අදි탁සේරුවක් ඇති කර ගැනීම. ඉතින් අපි කතා කරමු කොහොමද මේක අපේ ජීවිතවලට ඍණාත්මක විදිහට බලපාන්නේ කියලා. පොඩි උදාහරණයක් ගැන කතා කරමු. හිතන්න ඔයාට හිතෙනවා ඔයාට වඩා කෙනෙක් හරිම ලස්සනයි. ඔයාට වඩා කෙනෙක් හරිම දක්ෂයි කියලා. ඉතින් එතනින්ම ඔයා හිතනවා අනේ මම මෙයා තරම් ලස්සන නැහැ. මම මෙයා තරම් දක්ෂ නැහැ. අනේ මට මේ දේ කරන්න බෑ. වගේ දේවල් ඔයාගේ මයින්ඩ්සෙට් එකේ ඇති වෙනවා. ඇත්තටම එතනින් තමයි ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක අඩු වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඔයා හැමතිස්සෙම තවත් එක්කෙනෙක් එක්කන් ඔයාව සංසන්දනය කරන්න යනකොට සිද්ධ වෙන්නේ ඔයාගේ තියෙන දක්ෂතා ඔයාට නොපෙනී යන එක. ඇත්තටම ඔයාගේ හැංගිච්ච දක්ෂතා දහස් ගණනක් තියෙන්න පුළුවන්. ඒත් ඔයා සමාජයේ තව අයත් එක්කන් ඔයාව සංසන්දනය කරන්න පටන් ගන්න මොහොතේ ඉඳන්ම ඔයාට ඔයාගේ මේ දක්ෂතා, ඔයාගේ හැකියාවන් සමහරවිට ඔයාගේ හැංගිච්ච වෙනස්ම විදිහේ හැකියාවන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හැංගිච්ච ලස්සන, ඔයාගේ හැංගිච්ච දක්ෂතාවයන්, කුසලතාවයන්, ඔයාගේ මේ හැම දෙයක්ම ඔයාලට නොපෙනී යන්න පටන් ගන්නවා. ඉතින් ඔයා මුලින්ම මේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරන් යන ගමනේදී කරන්න ඕන මුලින්ම ඔය සංසන්දනය කිරීම. එහෙම නැත්නම් අපි කම්පැරිසන් කියන දේ සම්පූර්ණයෙන්ම ඔයාගේ ජීවිතෙන් නැති කරගන්න එක. අපි ජීවත් වෙන සමාජය තුළ තියෙන තරංගකාරී ස්වභාවයත් එක්ක මේක අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මුලින්ම හිතන්න ඕනේ මේ ලෝකේ මං වගේ ඉන්නේ මං විතරමයි. ඒ හින්දා මං වෙන්න ඕනේ. මම මාව හොයාගන්න ඕන කියන දේ අපේ මයින්ඩ් සෙට් එකට දාගත්තාම අපිට මේ දේ කරන්න පහසුයි. පොඩි උදාහරණයක් කියන්න. කාලයක් මාත් එක විදිහට මාව කම්පෙයාර් කරලා තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම මට තේරිච්ච දේ තමයි මම තවත් එක්කෙනෙක් එක්ක මාව සංසන්දනය කරන්න පටන් ගන්නකොට මට මගේ තියෙන වටිනාකම්, මගේ තියෙන දක්ෂතාවයන්, මට ලැබෙන අවස්ථාවන් මට මගහැරලා යනවා කියන එක. ඒ හින්දා මම මගේ මයින්ඩ්සෙට් එක හදාගන්න පුරුදු වුණා. මට පුළුවන් උපරිම දේ කරලා බලන්න.
ඉතින් එදා ඉඳන් මගේ ජීවිතේ මං හිතුවට වඩා පහසු වුණා. ඉතින් මං ඔයාලටත් කියන්නේ මුලින්ම ඔයා තවත් එක්කෙනෙක් එක්කව සංසන්දනය කරන්නේ නැතුව ඔයා තුළ තියෙන දක්ෂතාවයන්, ඔයාගේ හැංගිච්ච ලස්සන, ඔයාගේ හැංගිච්ච කුසලතාවයන් මේ දේවල් අඳුනගන්න. එතකොට ඔයාට තේරෙනවා ඔයා කොච්චර වටින කෙනෙක්ද. ඔයාට කොච්චර දේවල් මේ ලෝකෙ කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට තමයි ඔයාට තේරෙන්නේ ඔයා ඉස්සරහට යනවා. ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි වෙනවා කියන එක. ඔයාට තවත් එක්කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කරලා බලන්න හිතෙන අවස්ථාවකදී මං කියන්නම් ඔයාට පුංචි ටිප් එකක් මේක කොහොමද නවත්තගන්නේ කියලා. ඔයාට හිතෙනවා නම් තවත් එක්කෙනෙක් එක්ක සංසන්දනය කරලා අනේ මෙයා එක්ක බලනකොට මට මොනවද තියෙන්නේ? මගේ ජීවිතේ හරිම කටුකයිනේ. එහෙම වගේ දේවල් ඔයාගේ මයින්ඩ්සෙට් එකට එනවනම් ඔයා ගන්න පුංචි කොලයක් අරගෙන ලියන්න. මට තියෙනවා ලස්සන දුඹුරු ඇස් දෙකක්. මගේ කොණ්ඩේ හරිම ලස්සනයි. මේ වගේ දේවල් ලියා ගන්න. ඒ වගේම මට හොඳට මතක හිටිනවා. මට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. මේ වගේ දේවල් කොලයක් අරන් ලියා ගන්න පුරුදු වුණාම ඔයාට ඉබේම තේරෙන්න පටන් ගන්නවා ඔයා කොච්චර දක්ෂ, ඔයා කොච්චර ලස්සන, ඔයා කොච්චර වටින මිනිස්සෙක්ද කියලා. ඉතින් එතකොට ඔයාට තේරෙනවා ඔයා සමාජය තුළ ඔයා වීම තුළ ඔයාට ලොකු තැනකට යන්න පුළුවන් කියලා. ඉතින් මේක ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න ඔයාට මාරම හේතු වෙනවා. ඉතින් මේ කොම්පිටිෂන් කියන මේ කරුණු දෙක එකට එකතු වෙලා තමයි ඔයාගේ මේ මයින්ඩ්සෙට් එකේ නෙගටිව් දේවල් ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඉතින් කොයිම වෙලාවකදීවත් තවත් එක්කෙනෙක් එක්කම ඔයාව සංසන්දනය කරලා හීනමානයක්වත් ඔයාව තව එක්කෙනෙක් එක්ක සංසන්දනය කරලා අදිමානයක්වත් ගන්න යන්න එපා. අපි කතා කරමු මේ අදිමානය කියන සංකල්පය ගැන. සමහර අය මම සමාජය දැකලා තියෙනවා එයාලා ජීවත් වෙන සමාජයේදී අනිත් අයව හරියට පාතට දාලා තමයි හිතන්නේ. අයියෝ මෙයා කැතයි, මෙයාට මුකුත් බෑ. මේ වගේ දේවල් හිතලා එයාලා අනිත් අයව සමාජයේ ඉන්න අයව පහත් තත්වයකට දාලා කල්පනා කරනවා. ඉතින් ඇත්තටම එයාලගේ මේ අපි කතා කරන මේ හැසිරීම හින්දා සමාජයේ ඉන්න බොහෝම දෙනාට එයාලා එපා වෙන්න පටන් ගන්නවා. ඉතින් කවදාකවත් ඔයාගේ මයින්ඩ්සෙට් එක ඇතුලේ මේ වගේ අදිමානයක්වත් හීනමානයක්වත් තමන් අවතක්සේරු කර ගැනීමක්වත් අදිතක්සේරු කර ගැනීමක්වත් කරන්න එපා. හැම වෙලාවෙම තමන් තුළ තියෙන වටිනාකම, තමන් තුළ තියෙන ඒ දක්ෂතාවයන්, කුසලතාවයන් වගේම තමන්ගෙන් දෙයක් සමාජයට යහපත් දෙයක් කොහොමද කරන්න කියලා ඔයා කල්පනා කරන්න පටන් ගන්නකොටම ඔයාගේ මේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ඔයා දන්නේවත් නැතුව වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ආදරණීය යාළුවනේ මම ඔයාලට කියන්නේ මුලින්ම ඔයාගේ මේ මයින්ඩ්සෙට් එක මෙන්න මේ විදිහට ට්‍රේන් කරගන්න. හැම තිස්සෙම ඔයාට වෙන දේවල් ගැන පොසිටිව්ලි හිතන්න පටන් ගන්න. ඔයා මේ පොසිටිව්ලි හිතන්න පටන් ගන්න හැම වාරයකම ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි වෙනවා ඔයාටවත් තේරෙන්නේ නැති විදිහට. ටික කාලයක් යනකොට ඔයාට තේරෙන්න ගන්නවා මාරම විදිහේ වෙනසක්. ඔයා හිතුවේවත් නැති වෙනසක් ඔයා තුල සිදු වෙලා කියලා. ඉතින් මේ දේ අදම පටන් ගන්න. වීඩියෝ එක බලන ඔයා කොයිම වෙලාවකවත් සමාජයේ තවත් එක්කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. තමන් තුළම තමන්ගේ තරගය හදාගන්න. මොකද මේ ලෝකේ ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. ඔයාගේ දක්ෂතා, ඔයාගේ දුර්වලතා මේ හැමදේම දන්නේ ඔයා විතරයි. ඉතින් ඔයා තුළම තමයි ඒ වගකීම තියෙන්නේ ඔයාගේ හොඳම වර්ෂන් එක අඳුනගන්න. ඉතින් කොයි වෙලාවකවත් ඔයාව තවත් එක්කෙනෙක් එක්ක කම්පෙයාර් කරගන්න යන්නේ නැතුව ඔයාගේ හොඳම වර්ෂන් එක හොයාගන්න ඔයා උත්සාහවන්ත වෙන්න. අද ඉන්නවට වඩා එක පියවරක් හරි ඊළඟ දවසේ හොඳ වෙන්න බලන්න. ඔයා ඔයාගේ බෙස්ම වර්ෂන් එක අඳුනගත්ත දවසට ඔයා ඔයාගේ තරගය දිනලා ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හමු වෙනකම්
ඔයාලට සුබ සතියක්. ගිහින් එන්න.